සුබ දවසක් ඔයාලා හැමදෙනාටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා IQ Help Within කියන අපේ අලුත්ම වීඩියෝ එකට. එහෙනම් අපි වැඩි වෙලා ගන්නේ නැතුව අද අපේ පළවෙනි ප්‍රශ්නයට යමු. අද අපේ පළවෙනි ප්‍රශ්නය තමයි ඔලිම්පික් ක්‍රීඩාවලදී උපන් ස්ථානය ලෙස හඳුන්වන රට කුමක්ද? A. ඉතාලිය, B. ග්‍රීසිය, C. ප්‍රංශය, D. ඊජිප්තුව. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි B. ග්‍රීසිය. හරි, එහෙනම් අද දවසේ දෙවන ප්‍රශ්නයට යමු. අද දවසේ දෙවන ප්‍රශ්නය තමයි මොනාලිසා සිතුවම කාගේ නිර්මාණයක්ද? A. පැබ්ලෝ පිකාසෝ, B. මයිකල් ඇන්ජලෝ, C. ලියනාඩෝ ඩා වින්චි, D. වින්ස්ටන් වැන් ගෝ. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි C. ලියනාඩෝ ඩා වින්චි. හරි, එහෙනම් අද දවසේ තුන්වෙනි ප්‍රශ්නයට යමු. අද දවසේ තුන්වෙනි ප්‍රශ්නය තමයි ආසියාවේ දිගම ගංගාව කුමක්ද? A. ඉන්දු ගංගාව, B. මීකොං ගංගාව, C. යමුනා ගංගාව, D. යන්සි ගංගාව. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි D. යන්සි ගංගාව. හරි, එහෙනම් අද දවසේ ඔයාලට ඉතුරු කරන ප්‍රශ්නයට යමු. අද දවසේ ප්‍රශ්නය තමයි යුරෝපයේ වැඩිම ජනගහනයක් සිටින රට කුමක්ද? A. ජර්මනිය, B. ප්‍රංශය, C. එක්සත් රාජධානිය, D. රුසියාව. හරි, ඔයාලා හිතන්න මොකක්ද උත්තරේ කියලා. උත්තරේ දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා ගත්ත ලකුණු ප්‍රමාණය කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. හරි, තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න. හරි, එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අදට සමු ගන්න. සුබ දවසක්.